කොහොමද ඉතින් සතියක් තිස්සේ බලාගෙන ඉඳලා ඔන්න අද හස්බන්ඩ් ගෙදර. මගේ ආසම දවස. හස්බන්ඩ් ගෙදර කියන්නේ මට නිකන් අවුරුදු වගේ. දවස තිස්සෙම දරුවත් එක්ක ගෙදරට වෙලා ඉඳලා හස්බන්ඩ්ගේ නිවාඩු දවස ආවම කොහේ හරි එළියට යන්න හරිම ආසාවෙන් තමයි මම අපි තීරණය කරා මගේ වයිෆ් වැඩ කරපු සැලුන් එකට යන්න. ඒකේ අලුත් මැනේජර් බලන්න. මෙයා මැනේජර් වෙන්න කලින් ඉතින් මගේ වයිෆ්ගේ යාළුවා. ඉතින් එයාව අපි හම්බෙලා ඉතින් ෆොටෝ එකකුත් ගහලා එයාත් එක්ක ඊට පස්සේ අපි ඔහොමම ආවා කරාමා. ඉතින් ගොඩාක් අමතක කරන්න බැරි තැන් තියෙනවා කරාම වල අපි දෙන්නට. අපි දෙන්නත් එක්ක ආවගේ පාරවල් වල අද අපි තුන් දෙනත් එක්කම යනවා. මං කල්පනා කර යන්නේ ඒක ගැන මේ. පේනව නේද අහිංසක හොරකෙඩියෙක් වගේ අප්පච්චිට තුරුරු වෙලා යන විදිය. සල්ලි කියලා බැලුනේ වයිෆ්ට ඉතින් වාහනයක් කරන් දුන්නා. එයාගේ වැඩේ එක පදිනවා. අපි දැන් මේ ඉන්නේ කරාමා ඩේ ටු ඩේ එකේ. ඉතින් හරිම ආසයි. පරණ දේවල් අපි දෙන්න ඇවිද ගිය තැන් ඉතින් මතක් වෙනවා. හරිම ලස්සනයි. හරිම ලස්සන තැන් තමයි ඉතින් මේකේ තියෙන්නේ. ගන්න දේවලුත් ගොඩාක් තියෙනවා ඇත්තටම. සල්ලි නැති එක තමයි ඇත්තටම ප්‍රශ්නේ. ඊට පස්සේ අපි දෙන්න ආවා මේ කරාමම තියෙනවා පපඩම. ඉතින් ගොඩක් අය දන්නවා අපි දෙන්නත් ආවේ මේකට අවුරුදු 2කට විතර පස්සේ. ඉතින් හරියටම ඩේ ටු ඩේ එක ඉස්සරහා තමයි තියෙන්නේ මේ පපඩම. කෑම හරිම රහයි. ඉතින් අපි දෙන්න ගත්තේ ලොකු දෙයක් ගත්තේ නෑ. ඇත්තටම බිත්තර රොටි කන්න ආසයි කියලා කිව්වා. ඊට පස්සේ බිත්තර රොටි කපලා චිකන් හොදි දාලා පරිප්පුත් එක්ක ගත්තා. හරිම රහයි මාරම රහයි. ඇත්තටම රහයි. ඉතින් අපි ලොකු දේවල් ඇත්තටම කන්නේ නෑ. ඉතින් කෑවොත් කන්නේ මේ වගේ දෙයක් තමයි. ඊට පස්සේ චායි එකයි ඉතින් බිත්තර රොටි කියන්නේ ඉතින් සුපිරි. දෙන්නත් එක්ක ඉතින් කාලා පොඩ්ඩක් ඇවිදලා ඔහොම අපි ගෙදර ආවා. අපේ ලොකු මහත්තයාට නම් ඉතින් තවත් යන්න තමයි ආසාව. ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.